අයිබෝවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා අදත් රුවන් ටෙක් YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල Apple ලෝකේ ගොඩක් දෙනෙක් කතා වෙන මාතෘකාවක් ගැන. ඒ තමයි අලුතෙන්ම ආපු iOS 26.5.1 අප්ඩේට් එක. ඔයා පාවිච්චි කරන්නේ iPhone 16 එකක් හෝ ඊට පහළින් තියෙන මාදිලියක් නම් ඔයාටත් මේ අප්ඩේට් එක තාම ඇවිත් නැතුව ඇති. ඔව් මේ අලුත් අප්ඩේට් එක Apple සමාගම නිකුත් කරලා තියෙන්නේ මාකට් එකට අලුතෙන් ආපු iPhone 17 series එකටයි iPhone Air එකට විතරයි. ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඇයි අනිත් ෆෝන් වලට මේ අප්ඩේට් එක දුන්නේ නැත්තේ? අපේ ෆෝන් වලට Apple ලා සපෝට් කරන එක නතර කරලාද? අද වීඩියෝ එකේ මේ හැම ප්‍රශ්නෙට උත්තර හොයමු. වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනි තාම රුවන් ටෙක් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. හරි මුලින් අපි බලමු මොකක්ද මේ iOS 26.5.1 කියන්නේ කියලා. ඔයාලා දන්නවා Apple සමාගම ලොකු අප්ඩේට් එකක් දුන්නාම ඊට පස්සේ පොඩි අප්ඩේට් දෙනවා 26.1 26.2 වගේ. හැබැයි මේ අංකය අගට තවත් පොඩි අංකයක් එකතු වෙලා එනවා කියන්නේ මේක ලොකු ෆීචර්ස් ගොඩක් අරගෙන එන ලොකු අප්ඩේට් එකක් නෙවෙයි. මේකට අපි කියන්නේ මයිනර් පැච් එකක්. එහෙම නැත්නම් බග් ෆික්ස් එකක් කියලා. ඒ කියන්නේ මොකක් හරි හදිසි ප්‍රශ්නයක් මුදුකාංග දෝෂයක් ඉක්මනින් විසඳන්න තමයි මෙන්න මේ වගේ පොඩි අප්ඩේට් එකක් දෙන්නේ. ඉතින් මේ 26.5.1 අප්ඩේට් එකත් අන්න ඒ වගේ හදිසි අවස්ථාවකට දුන්න එකක්. ඇයි මේක අලුත් ෆෝන් වලට විතරක් සීමා වෙලේ? මේකට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි හේතුව තමයි අලුත් හાર્ඩ්වෙයාර්. එහෙම නැත්නම් අලුත් උපාංග. iPhone 17 series එක සහ අලුත්ම iPhone Air කියන්නේ Apple සමාගමේ අලුත්ම තාක්ෂණය පාවිච්චි කරලා හදපු ෆෝන්. මේවා ඇතුලේ තියෙන ප්‍රොසෙසර්, අලුත් කැමරා සෙන්සර්, ඩිස්ප්ලේ තාක්ෂණය කලින් තිබ්බ ෆෝන් වලට වඩා ගොඩක් වෙනස්. සමහරක් වෙලාවට මේ අලුත් හાર્ඩ්වෙයාර් කෑලි සහ iOS මෘදුකාංග අතර පොඩි නොගැලපීම් එහෙම නැත්නම් අපි කියන බග්ස් එන්න පුළුවන්. උදාහරණයක් විදියට හිතන්න iPhone 17 එකේ කැමරාව ඕපන් කරද්දී පොඩි හිරවීමක් එනවා කියලා. මේ ප්‍රශ්නේ තියෙන්නේ අලුත් කැමරා සෙන්සර් එකක් එක්ක විතරයි. එහෙම ප්‍රශ්නයක් iPhone 16 හෝ 13 වල නැහැ. අන්න ඒ වගේ අලුත් ෆෝන් වලට විතරක් විශේෂ වූ ගැටලු විසඳන්න තමයි මෙන්න මේ වගේ අප්ඩේට් දීලා තියෙන්නේ. ඉතින් පැරිණු ෆෝන් වලට මේ ප්‍රශ්නේ නැති නිසා ඒ අයට මේ අප්ඩේට් එක දෙන එකේ තේරුමක් නැහැ. දෙවෙනි හේතුව තමයි අපි day 1 අප්ඩේට් කියලා කියන සංකල්පය. මේක ගොඩක් අලුත් ෆෝන් වලට පොදු දෙයක්. ඔයාලා දන්නවා ඇති අලුත් iPhone එකක් මාකට් එකට එන්න මාස ගානකට කලින් තමයි ෆැක්ටරි වල මේවා හදලා පැක් කරන්නේ. ඒ පැක් කරන කාලේ තියෙන iOS version එක තමයි ඒ ෆෝන් වල ඇතුලේ තියෙන්නේ. හැබැයි ඒ ෆෝන් එක කඩේට ඇවිත් පාරිභෝගිකයන් අතට පත් වෙනකන් ගත වෙන කාලේ ඇතුළත Apple ඉංජිනේරුවන්ට තේරෙන මුදුකාංග පොඩි අඩුපාඩු තියෙනවා කියලා. අන්න ඒ අඩුපාඩු ටික හදලා පාරිභෝගිකයා ෆෝන් එකේ පෙට්ටියෙන් අරගෙන ඔන් කරපු ගමන්ම මුලින්ම දෙන්නේ මෙන්න මේ වගේ පොඩි අප්ඩේට් එකක්. මේකට ෆෝන් එක අලුත් නිසා එන විශේෂ අප්ඩේට් එකක් කියලා කියන්න පුළුවන්. මේකෙන් ෆෝන් එකේ බැටරි ලයිෆ් එක, හීට් වෙන ප්‍රශ්න වගේ දේවල් කන්ට්‍රෝල් කරනවා. පැරණි ෆෝන් පාවිච්චි කරන අයට මේක අදාළ වෙන්නේ නැහැ. මොකද ඒ අයගේ ෆෝන් දැනටමත් පසුගිය අප්ඩේට් හරහා ගොඩක් දුරට ස්ථාර වෙලා තියෙන්නේ. තුන්වෙනි කාරණාව තමයි අලුත් විශේෂාංග. එහෙම නැත්නම් සුවිශේෂී ෆීචර්ස්. iPhone 17 සහ iPhone Air වලටත් Apple සමාගම අලුතින් හඳුන්වා දීපු විශේෂාංග තියෙනවා. සමහරක් විට අලුත් AI වැඩකෑලි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් හරියට වැඩ කරන්න නම් මෘදුකාංග පැත්තෙන් තවත් පොඩි සහයෝගයක් අවශ්‍ය වෙනවා. මේ අප්ඩේට් එකෙන් කරන්නේ අන්න ඒ අලුත් වැඩකෑලි ටික කිසිම අවුලක් නැතුව ස්මූත් එකේ දුවන්න හදලා දෙන එකයි. ඉතින් යාළුවනේ සරලවම කිව්වොත් මේකයි කතාව. ඔයා ගාව තියෙන iPhone 16 එකක් හෝ ඊට පරණ මොඩල් එක ගන්න ඔයාට iOS 26.5.1 ආවේ නැහැ කියලා කිසිම බයක් ඇති කරගන්න එපා. ඒකෙන් අදහස් වෙන්නේ ඔයාගේ ෆෝන් එකට සපෝට් කරන එක නතර කරලා කියන එක නෙවෙයි. ඒකෙන් අදහස් වෙන්නේ ඔයාගේ ෆෝන් එක දැනටමත් හොඳටම ස්ටේබල්. මේ අලුත් ෆෝන් වලට ආපු ලෙඩ මුකුත් ඔයාගේ ෆෝන් එකේ නැහැ කියන එකයි. Apple සමාගම ඊළඟට දෙන ලොකු අප්ඩේට් එකකදී උදාහරණයක් විදිහට iOS 26.6 වගේ ආවොත් අනිවාර්යයෙන්ම ඒක පරණ ෆෝන් වලටත් ලැබෙයි. ඉතින් මේ ගැන ඔයාගේ අදහස මොකද්ද? ඔයා පාවිච්චි කරන්නේ මොන iPhone එකද? පාලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක ඔයගොල්ලන්ට යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තාම රුවන් ටෙක් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් මෙන්න මේ වගේ තවත් ටෙක් වීඩියෝ එකකින් ඉක්මනට හමුවෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.